හෙලෝ යාළුවනේ ඔන්න ඉතින් අද ගෙනා තියෙන්නේ GTV එක මොඩ් කරන වීඩියෝ එක. අද ගන්න යන්නේ GTV එකට සුපිරි හවුස් මොඩ් එක දාන හැටි. අපි දැන් Google Chrome එකට ගිහලා ගහගන්න ඕගොල්ලෝ design house කියලා. මෙතන ආවේ design house mode GTV. මේ උඩින්ම එන එක. ඒක දෙන්න. ඒක දුන්නට පස්සේ මෙහෙම ඉන්ටර්ෆේස් එකක් එනවා. අපි මේක චුට්ටක් විස්තර බලමු. run OpenIV drag drop හරි මේ ටික හරි. මම මේක ඩවුන්ලෝඩ් කරන් ඉන්නේ. ආයේ ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. මොකද වෙලා යනවා. ඒකින්ද මේ මම දැන් ඩවුන්ලෝඩ් කරපුවා යනවා. දැන් ඊට පස්සේ අපි දැන් යන්න ඩවුන්ලෝඩ් කරන එකට. ඒකට ගිහලා පේනව නේද? ඔයගොල්ලෝ මෙතන තියෙනවා design house කියලා. ඒකේ තියෙනවා මෙහෙම ෆයිල් එක. දැන් ඕක මේ පැත්තට දාගන්න. ඊට පස්සේ OpenIV ඕපන් කරගන්න. ඔයගොල්ලෝ කොච්චර කිව්වත් subscribe කරන්න නෑ යාළුවනේ. subscribe කරන්න. මේ වගේ තවත් වීඩියෝ ඔයගොල්ලන්ට ඉස්සරහ ලැබෙනවා. ඒ වගේ තමයි මේ වීඩියෝ එක සුපිරි කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ලයික් එකකුත් කරන්න. ලයික් එකකුත් දාන්න. අපි මේක ඉන්ස්ටෝල් කරලා ගේම් එකට ගිහලා බලමු කොහොමද තියෙන්නේ කියලා. ස්ටාර්ටින් කියලා වෙටනවා. හරි ලෝඩ් වුණා එඩිට් මෝඩ් දෙන්න. ඊපස්සේ mods update x64 DLC packs. දැන් මම මෙතන පේනව නේද? ඔයගොල්ලෝ මේ ඔය highlight කරලා තියෙන ෆයිල් එක මම දැන් මේක දාගෙන තියෙනවා. ඔයගොල්ලෝ තියෙන්නේ මෙහෙම මේක drag and drop කරලා දාන්න. දාලා ඒකෙන් අයින් වෙන්න. ඊට පස්සේ මෙතන update rpf යන්න. ඊට පස්සේ common data DSCDs edit mode දෙන්න. ඊට පස්සේ මෙහෙම පල්ලයට ගියා. මෙතන අර මං කලින් වීඩියෝ වල ගෙනා වගේ මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේක තමයි ඕනි අපිට. ඔකට ඒක ගන්න පුළුවන්. මේක මේ readme ෆයිල් එකට ගිහිල්ලා පල්ලයට ගියන් තියෙනවා. මෙන්න මෙතන. මේක ඔයගොල්ලෝ copy paste කරලා මේකේ අටටම ගිහිල්ලා enter කී එක බලලා ඔහොම දෙන්න. දෙලා paste කරලා මෙතන save කරන්න. දැන් මම ඒක save කරලා තියෙන්නේ. ඒක දාලා තිබ්බින්ද මං ආයි දාන්න යන්නේ නැහැ ඒක. දැන් අපි යන් දැන් ගේම් එකට. ගිහිල්ලා බලමු ගේම් එක ගෙදර කොයි වගේද කියලා. හෙලෝ යාළුවනේ ඔන්න ගේම් එක ඩවුන්ලෝඩ් වුණා. දැන් අපි යන් මේ ගෙදර තියෙන දිහාවට. අපි දාපු ගේම් එක ගෙදර තියෙන්නේ හරියටම මැප් එකේ ඔයගොල්ලන්ට ලොකේෂන් බලා ගන්න පුළුවන්. මෙන්න මේතන තියෙන්නේ. ඩෙවින් වෙස්ටන් ගෙදර. ඊට පොඩ්ඩක් මෙන්න මේ හරිය වගේ. මේ හරියට මැප් එක දාගත්තා නම් හරි. අපි දැන් මේ කාර් එකේ යන්කෝ. නෑ මගේ මොඩ් එක ඕනේ නෑ. කාර් එකේ යන්කෝ දෙන්න. ඒකේ ගාවට ගියා නම් හරි. එතනට යමුකෝ අපි දැන්. එමීට යන් අත. ඒවා මැප් එකේ පෙන්වන්නේ නැහැ. අර ගෙවල් අයිකන් එක දාලා හවුස් අයිකන් එක දාලා පෙන්වන්නේ නැහැ. ඒවා මේ මොඩ් එකක් ඉඳලා ඒවා පෙන්වන්නේ නැහැ. ඔයගොල්ලෝ අර Y map එකේම එඩිට් කරලා දානවා නම් තමයි ඒක පෙන්වන්නේ. ඉන්න පොඩ්ඩක් යාළුවනේ වාහනේ රිපෙයාර් කරගන්න. අපි යන් දැන් ගේ ගාවට. You got off lucky, homie. උදේකෝ මම දැක්කේ නෑ ඌ වෙන. වාහනේ හදාගන්න ඕනේ මේ ඩැමේජ් කරන යන්න බෑ වැඩිලා. විපුරුවොත් එහෙම මං ඉවරයි. මං ඉස්සරහට ගේන්න හිතන් ඉන්නවා මේ වාහනේ මොඩ් කරන වීඩියෝ එක. ඕගොල්ලෝ කියන විදිහට මොඩ් කරන්නත් ලෑස්ති මම දැන් මේ වන් මොඩ් කරපු විදිහනේ. ඕගොල්ලෝ කොහොමද මොඩ් කරන්න ඕනේ කියලා පහලින් කමෙන්ට් එකක් දාගන්න. එක ගාඩ යනවා තව චුට්ටයි. මීටර වංගුලිය. ඒක මගේ අතනොත් හැප්පෙනවා දැන්. ඔය මගේ අතනොත් හැප්පෙනවා සෑහෙන්න. ගත්ත උඩින් ගියා එච්චර වෙලේ ඉන්නේ.
කියන වෙලා ඔපරේෂන් ගියා නම් වෙලාවක් යන්නේ නැහැ. මම අතන ඔක්කොම පේන්න තියෙන ඩෙවිඩ් නැත්තම් ගෙදරට පල්ලා ගියා. එන්න යනවා මං කිව්වා ගෙදර. හරිනේ වෙන්න අම්බෝ. මෙන්න මේක තමයි guys ගෙදර. කොහොමද නේද? ගෙදර. ළඟට ගියන් දොරක් දැන්නා සුපිරි. ගේ දොරට දැම්ක චුට්ටක් බලන්න ඕන. සම්පූර්ණ වීඩියෝ එකම පෙන්වන්න විදියක් නැහැ. ටිකක් පෙන්වන්න ඕන පුළුවන් ප්‍රමාණය. සුපිරි ගෙදර ඔක්කොම මෙතෙන්ට මොඩ් එක දාගත්තා හොඳට බලාගත්තා ඇයි. එහෙනම් guys කොහොමද අද වීඩියෝ එක? අද වීඩියෝ එක හොඳ නම් පණින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේ තමයි මේ වගේ තවත් අලුත් වීඩියෝ ඕන නම් අපේ channel subscribe කරන්න. වීඩියෝ like එකක් දාන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.